අපි හැමෝගෙම ජීවිත කියන්නේ ලස්සන මතකවල එකතුවක්. ඉතින් මේ මතක තමයි දවසින් දවස අපේ ජීවිත අලුත් කරමින් අපිව ඉස්සරහට අරගෙන යන්නේ. තවත් එකක් තමයි මතක කියන්නේ අපේ ජීවිතවල අතීතයට. ඉතින් තවත් සමහර ලස්සන මතක තියෙනවා. ඒවා අතීතයට විතරක් කවදාවත් සීමා වෙන්නේ නැහැ. ඒවා මුළු ජීවිතේටම අමතක වෙන්නේ නැති මතක. ඉතින් මේ මතක දාලා යන්න අමතක කරන්න ලෝභයි. මොකද ඒ මතකත් එක්ක අපි තදින්ම බැඳිලා ඉන්නවා. ඉතින් මේ විදිහට ෆෝන් එකක් ඇතුලේ දිගහැරෙන්නේ මගේ ජීවිතේ මම ගත කරපු ලස්සනම කාලයක්. මේ මතක ටික මෙහෙම ලස්සන උනේ එක්කෙනෙක් දෙන්නෙක් හින්දා විතරක් නෙමෙයි. මේක පිටිපස්සේ ගොඩ දෙනෙක් හිටියා. මේ හැමෝම එකතු වෙලා මට දීපු මේ ලස්සන මතකයට මං තාමත් ආදරෙයි. ඒ ලස්සන අතීතයට මං තාමත් ආදරෙයි. ඉතින් මං හිතන්නේ මේක මගේ විතරක් නෙමෙයි. අපි හැමෝගෙම ජීවිතවල ටර්නින් පොයින්ට් එකක්. මේ ටර්නින් පොයින්ට් එක ගොඩාක් වැදගත් වෙන්නේ අපේ ජීවිත ඉස්සරහට තව ගලාගෙන යනකොට. අපි වැඩ කරන තැන ඇතුලේ එක එක ජාතියේ එක එක වර්ගයේ මිනිස්සු අපිට හම්බෙනවා. එහෙම හැම්බෙන හැම මිනිස්සයාම තමන්ගේ ටයිප් එකට ගැලපෙන්නේ නැහැ. ගලප ගන්නත් හරිම අමාරුයි. හැබැයි මෙතනදී මට හම්බෙච්ච හැමෝම එකම ටයිප් එකේ. එක්කෙනෙක්වත් වෙනස් කියලා කියන්න බෑ. ඉතින් ඒක හින්දාම තමයි මං තාමත් මේ මතකයට ආදරේ. අපි මේ කරේ පාඨමාලාවක් වුණත් ඒක කවදාවත් පාඨමාලාවක් කියලා හිතුන්නේ නැහැ. පාඨමාලාවක් කරනවා වගේ කියලා හිතුනේ නැහැ. මේක ඇතුලේ තිබ්බේ ජීවිතේට ලොකු පාඩමක්. ඒ පාඩම මං හිතන්නේ අපි හරියටම ඉගෙන ගත්තා. ඒ පාඩම අපිට අපි නොදන්න ගොඩාක් දේවල් කියලා දුන්නා. ඉතින් මං හිතනවා මේ වගේ යාළුවෝ හැමෝටම හම්බෙන්න ඕනේ. එකිනෙකාට උදව් කරගෙන හැමෝම එකටම ගොඩ ගියා. ඒ වගේම තමයි මං කරන මේ ජොබ් එක ඇතුලේ මට කවදාවත් ආයේ මේ වගේ කාලයක් එන්නේ නැහැ. ඒ ගෙවුන මාස 9ක් නෙමෙයි විනාඩි 9ක් වගේ ඉක්මනට ගෙවිලා ගියා. ඒ ගැන මට තියෙන හරිම දුකක්, හරිම කනගාටුවක්. අපි ආදරය කරන, අපි කැමතිම දේවල්, අපි තදින්ම බදාගෙන ඉන්න දේවල් අපෙන් ඉක්මනටම ඈත් වෙලා යනවා. ඉක්මනටම ඉවර වෙනවා. ඉතින් ඒ මොහොතේදී ඒක ගෙවුවට, ඒක වින්දට කවදාවත් සමහර දේවල් ගැන අපි හිතන්නේ නැහැ. ජීවිතේ ලස්සනම කාල නේද එහෙම ඒ විදිහට ගෙවිලා යන්නේ කියලා. ඉතින් මම මේ මතකයට ආදරෙයි. ගොඩක් ආදරෙයි.